ආයිබෝන් නැවත වාරයක් ඔබට. දැන් මේ හැස් කියන ප්‍රභේදයේ අලිපේර. මේක ඇත්තට මේ ගහේ උස අඩි 4යි. මේ පැලේ මේ ගහේ උස අඩි 4යි. පේනවනේ මේ වෙනකොට මේකේ මේ අලිපේර ගහේ ඉවරටම නියම හැස් ප්‍රභේදයේ බිම සිට දැනට මේ පේනවනේ මේ බිම. අඟල් 8කට වඩා ඉහළින් තමයි මේ ගෙඩි දැන් තියෙන්නේ. අඟල් 8ක් විතර මේ පොඩි ප්‍රමාණයකින් කියන්නේ මේක ගෙඩි ප්‍රමාණය පරිම හැදෙනවා මේකේ. දැනට මේ පොඩි ගහේ ගෙඩි 9ක් විතර ප්‍රමාණයක් හැස් අලිපේර විතරක් තියෙනවා. හැමෝටම පේනවා මේක ලොකු විශාල ගහක් නෙවෙයි. මේක මම මුලින්මුත් මතක් කරා මීට කලින් වීඩියෝ එකක මේ තියෙන්නේ මේක අස්වැන්න නෙලන එක බොහොම පහසු වෙන විදිහට තමයි මේ ඇත්තටම මේ ව්‍යාපෘතිය නිර්මාණය කරලා තිබෙන්නේ. කියන්නේ දෙමුහුන් ප්‍රභේදයක් බව ඇත්ත. නමුත් මේවා ඒක ගෞරව හිමි විය යුතුයි. මේවා පරිශන පවත්වලා ලොකු වෙහෙස මහන්සියක් දරලා ඒ අය මේ ශ්‍රමය අවම වෙන විදිහට මේවා නිර්මාණය කරලා තියෙනවා මේ හැස් අලිපේර ප්‍රභේදය හඳුන්වා දීමේදී. හොඳයි මේක දැන් මම ගස් කීපයක් පෙන්නුවා මේ වීඩියෝ කීපයකින්. හොඳ මට්ටමේ තියෙන ගස් අලිපේර පැල මේවා ඇත්තටම ගස් දැන් ලබන අවුරුද්දේ මේ බිම් කඩේ තියෙනවා අලිපේර ගස් 200ක්. ඒ 200න් අවම වශයෙන් 150කට ඉක්මවා ගිය ප්‍රමාණයක හැස් කියන අලිපේර ප්‍රභේදයේ ඒකාන්ත වශයෙන්ම අස්වැන්නලා ගත හැකි මට්ටමට දැන් ලබාගත හැකි බව සිහිපත් කරන්න පුළුවනි. අනිවාර්යයෙන්ම ලබන අවුරුද්දේ මේ කාලය වෙනකොට ගස් 200ක අස්වැන්න මට නම් ලබාගත හැකි. මතක් කරන්නේ මේවා සියල්ලම අපනයන වෙළඳපොළ නිකුත් කරන බලාපොරොත්තු වෙන්නේ ග්‍රේට් සිටි ඇග්‍රෝ ලිමිටඩ් සමාගම හරහා ගලහ ප්‍රදේශයේ තිබෙන්නේ සැකසුම් මධ්‍යස්ථානයත් එහි තියෙන්නේ. ඒ නිසා මේ සියල්ලම ඉදිරියේදී අපේ සභාපති විමල් ප්‍රියන්ත මහත්මයාගේ අධීක්ෂණයෙන් ඒ වගේම අධ්‍යක්ෂක මණ්ඩලයේ පිරිසගේ ශ්‍රමයෙන් මේවා සියල්ලම අපනයන වෙළඳපොළ ඉලක්ක කරගෙන දැන් මේ වෙනකොටත් මූලික කටයුතු සර්ව සම්පූර්ණ කරමින් පවතිනවා. ඒ නිසා හැකියාව තියෙන ඔබ මේ වෙනකොට හැස් අලිපේර වගාවක් කරලා තියෙනවා නම් ඒ සියල්ලම අස්වැන්න ලබන අවුරුද්ද වෙනකොට පළ දරුවොත් අනිත් අයගේ මගේ නම් ඒකාන්ත වශයෙන්ම පළ දරනවා. දැන් පළ දරනමින් පවතින නිසා ලබන වසරේ ඉලක්කගත ආදායමට යා හැකියි. ඒ නිසා ආරාධනා කරන අනිත් අයටත් අප හා සම්බන්ධ වෙන්න තොරතුරු හුවමාරු කරගෙන මේ සඳහා ඔබගේ අස්වැන්න වැඩි කරගෙන ආදායම් මාර්ග ඉහළ නංවාගෙන ආර්ථික ශක්තිමත් කරගන්නටත් ඒ වගේම රටට අවශ්‍ය වෙලා තියෙන මේ කාලේ ඩොලර්. ඒ නිසා අන්න ඒ ආර්ථිකයට ඔබට හැකියාව ඇත්නම් ශක්තියක් වෙන හැටියට සිහිපත් කරනවා. හොඳයි එහෙනම් නැවත වාරයක් ඊළඟ දවසේදී හම්බෙමු. සියලු දෙනාට ආයුබෝවන්.